ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ නෙළුම්දෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ හා ගෞතම විහාරයේ උභය විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය ඇසැටුවේ කමලශීල ස්වාමින් වහන්සේ. මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ගම්පොළ ගල්පායේ එලිසබෙත් අලුත්ගමගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත්, කුණ්ඩසාලේ ආර් වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ධර්ම ශ්‍රවණයට පෙර අපි සියලු දෙනාම සාදුකාරයක් දී নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං අහමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද දිනේ ධර්මදේශනාවේ දායකත්වය දරන ගම්පල එලිසබෙත් අලුත්ගමගේ මහත්මිය ඇතුළු පවුලේ සෑම දිනමත්, ඒ වගේම කොණ්ඩසාලේ ආර් වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පවුලේ සෑම දිනමත් ඒක රාශී වෙලා ඊටමත් උතුම් වූ ධර්මදේශනාමය පින්කමක් සිද්ධ කර ගනිමින් බලාපොරොත්තු වෙන අරමුණු රාශියක් සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම ඕ වික්‍රමසිංහ පුතණුවන්ගේ උපන් දිනයට ආශිර්වාද කිරීම, ඒ වගේම එලිසබෙත් අලුත්ගමගේ මෑණියන්ගේ අද දිනට යෙදෙන උපන් දිනය වෙනුවෙන් තමන්ගේ දෙමව්පියන්, ඒ වගේම සුනාමියෙන් අභව ප්‍රාප්ත වූ නාමලී සොයුරිය, ධනුෂිකා කුමාරි දියණිය සහ සියලුම සංසාරගත ඥාතීන්ට පින්දීමත් අරමුණු කරගෙන මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින සොහොයුරු සොහොයුරියන්ගේ ඇතුළු පවුලේ සෑම දෙනාගේමත් මහේෂ් පුෂ්පතරංග පුතාටත් හර්ෂණී දියණියටත් අයනදී දිනාදී සෙනාදී කියන මේ මුණුබුරු මිනිබිරියන්ටත් අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, නිදුක් නිරෝගී සම්පත්ති චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ඇතුළු කොට ඇති අරමුණු රාශියක් අවසානයේදී පුණ්‍යානුමෝදනාව තුළදී සිහිපත් කරන්නට සිහි කරගෙන මේ ධර්මදේශනාමය පින්කමේ දායකත්වයේ දරන්නේ. අද දිනේදී මා මේ ධර්මදේශනාවේදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ගිය මාසයේ ධර්මදේශනාමය පින්කමේදී පැහැදිලි කර දෙන්නට යෙදුණු කාරණාවේ ඉතිරි කොටස. එහිදී මා පැහැදිලි කළා මේ බුදුසසුන ආරක්ෂා කිරීම උදෙසා සංස්කෘතිකමය වශයෙන් පිටස්තරට පෙනෙන විවිධ චාරිත්‍ර වාරිත්‍ර අංගෝපාංග පාලනය කිරීම, ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම කියන එක වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීම, හැදෑරීම, භාවිතා කිරීම කියන උන්වහන්සේගේ චින්තනය පෝෂණය කිරීම, චින්තනය සමාධිගත කිරීම, චින්තනය චරිතායනය කර ගැනීම කියන කාරණාවයි බුදුහාමුදුරුවන් වෙත අප සිදු කළ යුතු පූජාව, උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි අනුගමනය කළ යුතු ක්‍රියාව කියන එක අපි පැහැදිලි කළා. ඊටාම දීර්ඝ වශයෙන් මා ඔප්පු කරන්නට යෙදුණා. සංස්කෘතිකමය වශයෙන් පෙනෙන ටික තුල නොපෙනෙන කොටස තමයි බුදුදහම තියෙන්නේ. ඕනෑම පින්කමක් තුල පේනවා ඒ සංස්කෘතිකමය ලක්ෂණ ටික. හැබැයි බෞද්ධ නොවන කෙනෙක්ටත් බෞද්ධ නොවන චින්තනයකත් ඒ සියල්ල කරන්න පුළුවන්. දානයක් වුණත් එහෙම දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් නිවැරදි වෙන්නේ බෞද්ධ චින්තනය පෙරදරි කරගෙන එය මූලිකත්වයේ තබාගෙන මේ සියලු කටයුතුත් එක්ක සහසම්බන්ධ වෙන්නේ. අම්මා තාත්තට පවා අපට උදව් කරන්න පුළුවන් ඒ යුතුයකම් ඉෂ්ට කිරීමේ ගරුත්වයෙන් තොරව, ලාභ අපේක්ෂාවෙන්, ඉඩකඩම් බලාපොරොත්තුවෙන් අනාගත කිසියම් බලාපොරොත්තු රාශියක් තියෙන හින්දා සලකන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රියාව තුල නෙමෙයි බෞද්ධකම තියෙන්නේ, සිතුවිල්ල තුල. ඒ වගේම
මේ බුදුදහමේ බුදුහාමුදුරුව පැහැදිලි කර දුන් කාරණාව මා පැහැදිලි කළොත් එහෙම දුක පිළිබඳව මේ ලෝකයේ සෑම සත්වයකටම ඉබේ දැනෙනවා. ඒක කවුරුවත්ම කාටවත් කියලා දෙන්න ඕන කරන්නේ නැහැ. තිරිසන්ගත සත්වයන්වත් ගැහුවම රිදෙන හින්දා යූ කෑ ගහන්නේ. ඒ වගේම කුරුල්ලන්ටත් එහෙම රිදෙනවා. උන්ටත් කෑ ගහන්න හිතෙනවා. උන්ගෙත් තමන්ගේ ඥාතියෙක් මිය ගියපුවාම උන් කනස්සල්ලෙන් ජීවත් වෙනවා. සතා සිව්පාව වනාන්තරයේ ඉන්න මේ දුක තේරුම් ගන්නවා. ඒ දුක දැනෙනවා. දුක් විඳිනවා. ඊට අනුව ටික කාලයක් යනකම් දුකෙන් පෙළෙනවා. ඒක අමතක වෙන ටික කාලයක් යනවා. ඒ වගේම මිනිසුන්ටත් එහෙම තමයි. මිනිසුන්ටත් යාළුවෙක් මිත්‍රයෙක් තරහ වුණාම දුකක් දැනෙන්නේ අඬන්න කියලා කවුරු කියන්න ඕනේ නෑනේ. අපිට නිකන් ඇඬෙනවා. අපිට විභාගයක් අසමත් වුණාම කැමති දේ නොලැබීමක් සිද්ධ වෙලා. අපි මෙවැනි විවිධ මට්ටමේ විවිධ දේවල් විවිධ වයස් කාණ්ඩවලදී කැමති දේවල් නොලැබී කියපුවාම කවුරුවත් අපිට තේරුම් කරලා දෙන්න ඕනිද? ඔබ දුකකටපත් වෙලා ඉන්නේ අඬන්න වැළපෙන්න ඒ වෙනුවෙන් මොකක් හරි කරන්න කියලා. මම හිතන්නේ කිසිම ජීවී කොටසකට ඒක කියලා දෙන්න ඕන කියලා. මනුස්සයන් හැටියට ඔබට කිසිසේත්ම අවශ්‍ය කරන්නේ නැහැ. දුක කියන එක ඉබේ දැනෙනවා. ඥාතියෙක් මිය ගියපුවම අපිට ඒ නිසා ඉබේ ඇඬෙනවා. හිතවතෙක් තරහ වුණාම අපිට ඉබේම දුක හිතෙනවා. කැමති දෙයක් ලබා ගන්න බැරි වුණොත් අකමැති දෙයක් එක්ක දිගට ජීවත් වෙන්න වුණොත් අපිට නිතරම හිත කනස්සල්ලට ඉබේපත් වෙනවා. මේ ඕනෑම එකක් එහෙම තමයි. ලෙඩක් දුකක් හැදුනහම වයෝවෘද්ධ වෙලා දුබල වෙනකොට අපට මේ දුබලතාවයත් එක්ක දැනෙන දුක සාමාන්‍ය එකක්. බුදුහාමුදුරුවෝ ඉපදෙන්නේ ඉස්සරලත් මිනිස්සු දුක දැනගත්තා. ඒ දුක දැනගත්ත නිසා තමයි දුකෙන් මිදෙන ක්‍රමයක් ආරම්භ කරලා තිබුණේ. හරි ක්‍රමය නොවුනට ක්‍රම ගොඩාක් බුදුහාමුදුරුවෝ බිහි වෙන්න ඉස්සලා තිබුණානේ. බමුණොත් එක ක්‍රමයක් අනුගමනය කළා. ශරීරයට දුක් දෙන පිරිසත් තව ක්‍රමයක් අනුගමනය කළා. දෙවියන් පුදන පිරිසත් මේ දුක නැති කරන්න යමක් අනුගමනය කළා. මේ වගේ අපිට සාක්ෂි ලැබෙනවා බුදුහාමුදුරු නෙමෙයි මේ ලෝකෙට දුක කියන එක කියලා දුන්නේ. දුක කියන එක කාටවත්ම කවුරුවත්ම කියලා දෙන්න ඕන කරන්නේ දුක්ඛ සත්‍ය කියන එක මිනිස්සුන්ට දැනෙන එක, තේරෙන එක. ඒතර ආභස්සර දිව්‍ය ලෝකෙන් මෙලොවට පැමිණි මුල් ජීවී කොටස පවා ටික කාලයක් යනකොට දුක කියන එක දැනෙන්න ගත්තා. ඒ හින්දා ප්‍රශ්න ඇති වුණාම විසඳන්න ක්‍රම හෙව්වා. රජවරු පත් කරගත්තා. පාලකයෝ පත් කරගත්තා. ඒ ඉඩම් වලට භූමිය වලට අයිතිකාරත්වයන් තහවුරු කරගනින් මේකට සිද්ධ කළා. ඒ මොකද අර පරිභෝජනය කරද්දී, නිෂ්පාදනයන් කරද්දී, ඇසුරු කරද්දී, sannivedanaya කරගatti මතුවෙච්ච ගැටලු දුක් හැටියට තේරුම් ගත්ත නිසා. ඒ නිසා වෙනතුනේ බුදුහාමුදුරුවෝ දුක කියන එක අපිට පැහැදිලි කර දෙන්නට ලෝකෙට පහළ වෙච්ච කෙනෙක් නෙමෙයි. එතනින් එහා පැත්තේ කොටස තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නේ. මේ ලෝකේ හැම ජීවියෙකුටම දුක දැනුණට දුකට හේතුව මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත කවුරුත් හිටියේ නැහැ. දුකට හේතුව මොකක්ද කියලා තිරිසන් සත්වෙන් හොයන්න තේරෙන්නේ නැහැ. ඒකට දුක් විඳලා නිකන් ඉන්නවා. දුකට හේතුව මොකක්ද කියලා പ്രേත කොට්ටාස වලට අසුරයන්ට නිරේගාමී සත්වයන්ට හිතන්න වෙලාවක් නැහැ. ඊට වඩා කුසට ආහාරක් හොයන එකට ඒකට කැප වෙනවා. ඒ කට්ටියට ඊට වඩා මේ තියෙන මහා ඛේදවාචකෙන් ගැලවෙන ක්‍රමයක් ගැන නිරේගාමී සත්වයෝ හිතනවා. තිරිසන් සත්වයන්ට ඒ පිළිබඳ ශක්තියක් නැහැ. ඒ විවිධ සත්වයෝ ඉන්න එකට හැකියාවක් නැහැ. මිනිසුන් විතරයි දුකට හේතුවක් හොයන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් මිනිසුන් විවිධ ක්‍රම මේ සඳහා උපකල්පනය කළා, අනුමාන කළා. ඒ අනුව මිනිසුන් විවිධ දෘෂ්ටීන් වලට එළඹුණා. ඇතැම් අය කල්පනා කළා මේ දුක ලැබෙන්නේ මේ ලෝකේ පාලනය කරන දෙවියන් විසින් අපට ලබා දෙන සාපයක් හැටියට කියලා. ඇතැම් එහෙම තමයි කල්පනා කළේ. මොනවද මේ දුක කියන ලයිස්තුවේ තියෙන්නේ? ලෙඩ හැදෙනෝ, වයසට යනෝ, මැරෙනෝ, උපදිනෝ, යාළු මිත්‍ර අමනාප වෙනෝ, හිත වේදනාවක් නැති වෙන අහිමි වීම සිද්ධ වෙනෝ, හිත වේදනාවක් නැති වෙන හිමි වීම සිද්ධ වෙන්න පුළුවන්. අකමැති දේ ලැබීම කියන්නේ එහෙම එකක් නේ. මෙන්න මේ වගේ තත්වයන් අපිට තරහෙන්, අපි පිළිබඳ සාපයෙන් මේ ලෝකයේ පාලනය කරන දෙවියෙක් විසින් අපිට එවන ලද දේවල් හැටියට, අපට කරවන ලද දේවල් හැටියට මුල් කාලේ ප්‍රාථමික යුගයේ මිනිස්සු කල්පනා කළා. ඕන එකට පෙළඹෙන දීර්ඝ කතාවක් තියෙනවා. ඉතා කෙටි වචන කීපයකින් මේ පිළිබඳ පැහැදිලි කරන්න.
මුලින්ම ආභස්සර දිව්‍ය ලෝකයෙන් මෙලොවට පැමිණි ජීවීන්ට මේ ලෝකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. අවුව ගැන දන්නෙත් නැහැ, වැස්ස ගැන දන්නෙත් නැහැ, සුළඟ ගැන දන්නෙත් නැහැ, මහ පොළොව ගැන දන්නෙත් නැහැ. මේ ජීවීන්ට මේ එකක්වත් තේරුම් ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ටික කාලයක් යනකොට මෙහි දේවල් කාලා බීලා තෘෂ්ණාව ඇති වෙලා පරිභෝජනය කිරීමේදී රැස්කර පරිභෝජනය කිරීමේ ආසාවන් මතුවෙලා මාන්නය ඇති වෙලා විවිධ කෙලෙස් ඇති වෙනවා. දේවත්වයේ දිව්‍ය ශක්තිය නැහිමි වෙලා යනවා. මේ කට්ටියට දැන් දිව්‍ය ලෝකයට ආපහු යන්නත් බෑ. මේ ලෝකේ ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. ඔය අවදී ටික කාලයක් යනකොට මේ කට්ටිය ක්‍රියාකාරීත්වයක් තියෙන හඬක් තියෙන හැම එකක්ම ජීවීන් වෙන්න ඇති කියලා කල්පනා කළා. මිනිසුන් හඬක් තියෙනවා, ක්‍රියාකාරීත්වයක් තියෙනවා. හඬක් තියෙන ක්‍රියාකාරීත්වයක් තියෙන හැම එකටම පිනතුනේ මෙයාලා පණ දුන්නා. එහින්දා මුලින්ම මේ කට්ටිය සුළඟට පණ තියෙනවා, සුළඟ තියෙන ජීවියෙක් කියලා තමයි කල්පනා කළේ. වැස්සට පණ තියෙනවා, වැස්ස කියන්නේ ජීවියෙක් කියලා තමයි කල්පනා කළේ. මොකද ඒකට සද්දයක් තියෙනවා, ඒකට ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මෙහෙම මේ මහ පොළොවේ ස්වභාවිකව සිද්ධ වෙන බොහෝ දේවල් වලට මේ කට්ටිය ජීවත්වය, manussත්වය ආරෝපණය කළා. ඒ කට්ටිය ඇත්තටම ජීවීන් නෙමෙයි. සබහාදහම සංසිද්ධීන්. හැබැයි මේකට තේරෙන්නේ නැහනේ. එහෙනම් මේ කට්ටිය හිතුවේ මේ ප්‍රාණීන් කියලා. මේ කට්ටිය ඔබගේ මිතුරෙක් ඔබ ආශ්‍රය කරන තාලෙට තමයි මේ සබහාදහමේ දේවල් ආශ්‍රය කළේ. කන ගමන් කණයකින් පොඩ්ඩක් දානවා මහ පොළොවට, මහ පොළොවටත් ආහාරයක් ඇටියට කියලා. කන ගමන් වතුරටත් පොඩ්ඩක් දානවා, වතුරට සැලකිල්ලක් ඇටියට. කන ගමන් ගින්නටත් පොඩ්ඩක් දානවා, ගින්නට සැලකිල්ලක් ඇටියට. මොකෝ යාළු මිත්‍රයන්ට සලකන්න ඕන නිසා. මෙහෙම ටික කාලයක් කොහොම යනකොට මෙයාලට තේරුණා. මෙයාලා ජනාවාස කරන්නට ලක් වෙලා ගොවිතැන් ආරම්භ කළාම, සත්වය ඇති කරන්න ආරම්භ කළාම මෙයාලට තේරුණා මේ සත්වයන් හිටපු ගමන් අපට පාලනය කර නොහැකි තත්ත්වයට බලවත් වෙනවයි කියලා. ඒ කියන්නේ වැස්ස මහා වැසි බවට පත් වෙලා ගොවිතැන් පාලු කරනවනේ. ගින්න මහා ගිනි බවට පත් වෙලා අස්සන්න ගිනි තියෙනවා. මේ මහ පොළොව රත් වෙලා නියං කාලය ඇති වෙලා විනාශ වෙනවා. දැන් මේ කට්ටිය මෙන්න මේක කරවන්නේ අර මිත්‍රයන් වගේ හිටපු නමුත් බලවත් වෙලා ඉන්න පිරිස කියලා කල්පනා කළේ. ඒ කියන්නේ වැස්ස අවුව මේ දේවල්. ඒ කට්ටියට අනුව ඒ කට්ටිය ජීවීන්. ඒ පිරිසට අනුව මේ සත්වය වර්ගයක්. ඒ කට්ටියට මොකක් කර එකකට හිත රිදිලා වෙන්න ඇති කියලා හිතලා තමයි මේ කට්ටිය සැලකුවේ. ඊට පස්සේ මෙයාලා ඒක සමතේකටපත් කරගන්න සැලකුවාට වඩා වැඩියෙන් ටිකක් සැලකුවා. සැලකුවාට වඩා ටිකක් වැඩියෙන් සැලකුවා. ඒ කියන්නේ බත් එක ගත්තම භාගයක්ම දුන්නා. කමින් හිටපු එකෙන් භාගයක්ම දුන්නා. හැඳුම් දෙකක් අරගෙන එකක් ගෙන්නට දැම්මා. අන් ඒ වගේ මේ කට්ටිය කරන්න ගත්තා. ටික වැඩියෙන් සලකන්න ගත්තා. මොකෝ බලයෙන් වැඩි කට්ටිය පාලනය කරගන්න එහෙම ටිකක් වැඩියෙන් යොදවන්න ඕනනේ. ඒ නිසා. හැබැයි එහෙම වුණත් මේ සබහාදාමේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවද? මේ කට්ටිය මේ මහ පොළොවට වැඩියෙන් ආහාර දැම්මට ගින්නට වැඩියෙන් පොහොර දැම්මයි කියලා වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ. මේ කට්ටියට හිතුණා මේ අපි වාගේ ජීවි කොටසක් නෙමෙයි. මේ කට්ටිය හිතුවා අපි වාගේ ජීවි කොටසක් නෙමෙයි. අපිට වඩා බලය තියෙන, අපිව පාලනය කරන, අපේ අස්තන්න අපිට ලැබෙනවද නැද්ද කියලා තීරණය කරන පාලකය කොටස. අපි ඒකේ යැපෙන්න කොටස කියලා මේ කට්ටිය හීනමානයක් ඇති කරගත්තා. ඒක අපිට තියෙන ශක්තිය අඩුයි, මේ කට්ටියට තියෙන ශක්තිය වැඩි කියලා මේ manussත්වයට සමතත්වයේ හිටපු සබහාදාම මෙයාලා විසින් දේවත්වයට ආරෝපණය කළා. දැන් මෙතනින් එහාට මේවා සබහාදාමේ සිද්ධි නෙමෙයි, වැස්ස දෙයියෝ විසින් වස්තවනවා කියලා කිව්වේ. හුළඟ හමා යනව නෙමෙයි මේ කට්ටියට දැන් වාතප්‍රමී දෙයියෝ විසින් හුළඟ හමවනවා. එයා හිතලා යොදවනවා. මහ පොළොව කැරගෙනව නෙමෙයි, මහ පොළොවට අධිපති දෙයියෙක් විසින් ඒක කරකනවා වුණා. ඉර පායනව නෙමෙයි, ඉර දෙයියෝ පෙනී සිටිනවා වුණා. මේ මොකද දේවත්වයේ ආරෝපණය කරගෙන. මෙම කාලයක් යනකොට සබහාදහමේ ක්‍රියාකාරීත්වයක් තිබුණු, හඬක් තිබුණු හැම එකටම දේවත්වයේ ආරෝපණය වුණාම කාලයක් යනකොට මේ කට්ටියට පිනුතුනි තේරෙනවා ඉන්න මිනිස්සුන්ට වඩා දෙයියෝ වැඩි කියලා. හිටියේ මිනිස්සු ටිකයි, දෙයියෝ ඉන්නෝ 33 කෝටියක් දැන්. සලකන්න අමාරුයිනේ. මොකෝ කුඹුරේ අස්වැන්න ගත්තොත් එහෙම වීබුසල් 100ක් හැම දෙයියන්ටම එක වී යටේ ගන්න දුන්නා. කන්න ඉතුරු වෙන්නේ. මේ යුගයේ සමාජෙත් පොඩි වෙනසක් වෙලා තිබුණා. මොකද්ද? සමාජය ටික ටික යනකොට මේ ආභාසර දිව්‍ය ලෝකෙන් ආව කණ්ඩායම
ගෙවල් ඇතුලේ පොඩි පොඩි නායකත්වයන් තිබුණා. ඒ ගෙවල් කීපයකට තනි නායකත්වයන් ගමේ හැදිලා තිබුණා. ඒකට මේ කට්ටිය මේ ගමේ පිරිසටම නායකෙක් දැකලා තිබුණ සමාජය තුලින්. මේ කට්ටියක උපකල්පනයේට මෙයාලා භාජනය කරගන්නවා මේ දෙයියන්වත් නායක වන ලොකු දෙයියෝ ඇති කියලා. මේ දෙයියන් අපි සලකන එකේ මේ කට්ටියට සලකන්නේ නැතුව ලොකු දෙයියන්ව සලකමු කියලා. මොකද මේ කට්ටිය ගොඩායි චුට්ට සැලකුවත් ගොඩාක් වේදන් යනවා කන්න බොන්නත් නැහැ. ඊට පස්සේ මේ කට්ටිය මොකද මේ කළේ? මේ බහුදේවවාදය කියන එක ඒකදේවවාදයට පෙරලෙච්ච විදිය. දුක ගැන හොයන්න ගිහින් තමයි මේක වෙන්නේ. ඒ කට්ටිය ලෝකේ නිර්මාණය කරන එක දෙයියකුයි, ලෝකේ පාලනය කරන එක දෙයියකුයි, ලෝකේ විනාශ කරන්න බලය තියෙන එක දෙයියකුයි කියලා දෙයියෝ තුන් දෙනෙක් හදාගත්තා. මේ කට්ටිය ඇත්ත දෙයියෝ නෙමෙයි මේ කට්ටිය හදපු දෙයියෝ. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර කියන මේ ත්‍රිමූර්තිය කියලා කියපු තුන. හැබැයි මේ කට්ටිය තුන් දෙනාම ලොකු දෙයියෝනේ. පොඩියට සලකලා බෑ. ලොකුවට සලකන්න ඕන. සාමාන්‍ය දෙයියෙකුට පොඩි පළතුරු වට්ටියක් කරන යනකොට මේ කට්ටියට පළතුරු බේසමක් ඕන. නැත්නම් පළතුරු වත්තක් ඕන. එහෙම තමයි මේ යාග හැදුනේ. බ්‍රහ්මණු එහෙම තමයි පත් කරගත්තේ. සාමාන්‍ය කෙනෙකුට එක කුකුලෙක් මරලා දෙනකොට මේ කට්ටියට කුකුල්ලෝ 1000ක් මරලා පූජාව තියනවා. අර කට්ටියගේ මේ දරිද්‍රතාවය තව වැඩි වෙනවා. දෙයියෝ හින්දා. මේ කට්ටිය හදාගත්ත දෙයියෝ හින්දා. පස්සේ මොකද කළේ? මේ දෙයියෝ තුන් දෙනාගේම බල එකට දාලා එක තනි දෙයියෙක් හැදුවා. එක තනි දෙයියෙක් හැදුවා. කවුද? සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා. එහෙම දෙයියෙක් ලෝකේ නැහැ. මේ ප්‍රාථමික යුගයේ මිනිස්සු තමයි හැදුවේ. කොච්චර ප්‍රාථමිකද කිව්වොත් ඔයාලට තේරෙනවනේ මේ වහින්නේ කොහොමද කියලා. අවුවට රත් වෙන ජලය වාෂ්ප වෙලා උඩට ගිහිල්ලා ඒක ඝනීභවණය වෙලා වලාකුළු හැදිලා බර වැඩි වෙනකොට පල්ලෙහාට එනවා. පොළොවයි වලාකුළුයි අතර දුර අඩු වෙනකොට රත් වෙනවා ආපහු. ඊට පස්සේ අර හයි වෙලා තිබිච්ච දිය වෙලා වැටෙනවා. ඔයාලට මේක තේරෙනවනේ. එහෙම තේරෙන මට්ටමේවත් මිනිස්සු පිරිසක් නෙමෙයි මේ දෙයියෝ හැදුවේ. මේ වහිනව නෙමෙයි දෙයියෝ වස්සවනවා කියලා රැවටිච්ච කට්ටිය. මේ හුලං හමනව නෙමෙයි මේ දෙයියෙක් හුලං තල්ලු කරනවා කියලා හිතාගත්ත පිරිසක් තමයි මේ මහා සර්ව බලධාරී දෙවියන් වහන්සේ හැදුවේ. එහෙම දෙවියෙක් ඇත්තටම නැහැ. දැන් මේකෙන් බිහි වෙච්ච ආගම් ගොඩක් තියෙනවා. බුදුහාමරගේ කාලේ බ්‍රාහ්මණ ආගම මේ සර්ව බලධාරී මහා බ්‍රහ්මයා එක්ක තිබුණා. එයාට ලෝකෙ මවන්නයි, ලෝකෙ විනාශ කරන්නයි, පවත්වාගෙන යන්නයි තුනම බලය තියෙනවා. ඇත්තට මෙහෙම තියෙනවද කියලා මිනිස්සු ඇහුවා. එහෙමත් කිව්වා ඔව්. එයා එහෙම සර්ව බලධාරී කියලා. එහෙම කරන්නේ කොහොමද? මෙයා හැමතැනම ඉන්නවද? ඔව් සර්ව ව්‍යාපී කිව්වා. එහෙම කියන්නේ හැමදේම දන්නවද? ඔව් සර්වඥයි කියලා කිව්වා. එහෙම තමයි මේ දෙයියෝ හැදුවේ. සර්වඥ, සර්ව බලධාරී, සර්ව ව්‍යාපී දෙයියෙක් හැදුවේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර කියද්දි. එහෙම ඇත්ත දෙයියෙක් නෑ. මේකේ පශ්චාත් කාලීන ආගම් වල සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඉන්නවා. ඔයාලා දන්නවා ඒ ආගම මොකක්ද කියලා. එහෙම තව ආගමක් තියෙනවා. එක නමින් ඉන්න දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියෝ එයාලා කියන විදිහට සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මේ කාලේ මේ ආගම් තුනක්. හින්දු ආගමේ බ්‍රාහ්මණ ආගමෙන් එන එකක්, ක්‍රිස්තියානි ආගම ඒ දේව ඇදහිල්ලෙන් එන එකක්, මුස්ලිම් ආගමත් මේ ඒ දේව ඇදහිල්ලෙන් එන එකක්. මේ තුනටම බුදුදහම කිව්වේ ඊශ්වර නිර්මාණවාදය කියලා. ඒක අයිති වෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට. ඇත්තටම එහෙමනේ. පරිසරයටනේ දෙයියෝ කිව්වේ. පරිසරයට මිනිස්සත්වය ආරෝපණය කරලා ඒක තේරුම් ගන්න බැරි කමට දෙයියෝ හැදුවේ. ඒ දෙයියන්ට උපකල්පිත මායාවක් විදියට තමයි ලොකු දෙයියෝ සෙට් එක හදාගත්තේ. එහෙම තමයි ඒ කට්ටිය මේ දුක පිළිබඳ හිතුවේ. මේ කට්ටියට අනුව මේ දුක් නිර්මාණය කරන්නේ මේ දෙයියෝ. ඒකෙන් බේරෙන්න නම් ඒ දෙයියෝ සතුටුමත් කරන්න ඕන. ඒ අනුව තමයි පින්නතුනේ දේව පූජාවන් ලෝකෙට නිර්මාණය වෙන්නේ. ඒ දෙයියෝ සතුටුමත් කරන්න. නේද? ඒ කියන්නේ මේ ඒ අය දුක නැති කරන්න අනුගමනය කරපු ක්‍රමය. ඒ මිත්‍යා දෘෂ්ටිකයෝ. නේද? දෙයියෝ තමයි ලෝකේ පාලනය කරන්නේ, උපද්දවලා තියෙන්නේ, නිර්මාණය කරන්නේ, විභාග පාස් කරන්නේ, පෙල් කරන්නේ කියලා හිතලා ඒක කරලා දෙන්න කියලා දෙයියන් පූජාවන් තිබ්බේ. දැන් මේකත් මිත්‍යා දෘෂ්ටිකයි. දෙවියන් මේ ආකාරයට පිදීම මිත්‍යා දෘෂ්ටිකයි. බුදුදහමේ අනුමත දෙවියන්ට පින් දීම පමණයි. පින් දීලා මොකුත් බලාපොරොත්තු නොවි පින් දෙන්න කියලා කියන්නේ. දෙවියන්ට අසරණයෙක් හැටියට එයාට එයාගේ ජීවිතේ යම් අවශ්‍යතා ටිකකට අපෙන් ශක්තිය අවශ්‍ය නිසා උදව් කරන සංඥාවෙන් දානමය චේතනාවෙන් පින් දෙන්න තමයි බුදුදහමට අදාළ වෙන්නේ. ඒක මතක තියාගන්න. එහෙම නොවන දුක නැති කිරීම සඳහා කිසියම් ආකාරයක දෙවියන් ඇදහිීමක් කරන හැමෝම
මතක තියාගන්න ඊළඟ ආත්මය යන්නේ සතර අපායයි. එයි ඒක වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියකට නිසා. දුක ඇති වෙන්නේ ඇත්තටම දෙවියන්ගෙන් නෙමෙයි. දෙවියන් කියලා හිතලා ඉන්න එක මිත්‍යා දෘෂ්ටියක්. ඒ වෙනුවට දෙවියන් සතුටු කිරීමෙන් දුක නැති වෙනවා කියලා හිතාගෙන ඉන්න ඔවුන්ගේ මේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක්. ඒ සඳහා අනුගමනය කළ යුතු දුකෙන් මිදීමේ ක්‍රමවේදය හැටියට මේ කට්ටිය හඳුන්වා දුන්න දේව පූජා ක්‍රමවේදය මිත්‍යා දෘෂ්ටියක්. ඔබ මේක තුල ඉන්න එපා නිසා. අනිවාර්යයෙන්ම ඔබ සතර අපායগামী වෙනවා මොන පින්කම් කළත්. මොකෝ පින්කම දෘෂ්ටිය හරියට බෞද්ධ වෙන්නේ නැතුව කරන ඒවා පින්කම් නෙමෙයි. දීමනා තියෙනවා හැම ආගමෙම. හැබැයි හැම එකටම දාන කියන්න බෑ. සමහර ආගම් වල දෙන්නේ උදව් කිරීමේ සංඥාවෙන් විතරයි. සමහර ආගම් වල දෙන්නේ අල්ලස් ගෙවීමේ සංඥාවෙන්. සමහර ආගම් වල දෙන්නේ බිලි පූජාවන් සංඥාවෙන්. සත්තු මරලා. මේ හැම එකටම දාන කියන්න බෑ. ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙන්න දෙන ඒවට විතරයිනේ දාන කියන්න පුළුවන්. ඒ වාගේ මතක තියාගන්න මේ දුකෙන් මිදෙන්න කරන හැම සෙල්ලමම බෞද්ධ නෙමෙයි. දුකෙන් මිදීමට හිතන හැමෝම බෞද්ධ නෙමෙයි. ඒකට බෞද්ධ ක්‍රමයට හිතන ඔබ විතරයි බෞද්ධ වෙන්නේ. ඒ නිසා මේ ක්‍රමය මිත්‍යා දෘෂ්ටිකයි. දැන් ඇයි සත්තු මේ தත්ත්වයටපත් වෙන්නේ නැත්තේ? මේ ඔබ හොඳට හොයලා බලන්න එකම සතෙක්වත් මිත්‍යා දෘෂ්ටික නැහැ. මිනිස්සු තමයි මිත්‍යා දෘෂ්ටික. ඇයි සත්තු දුකට හේතු හොයන්නේ නැහැ. සත්තු දුකට හේතු හොයන්නේ නැති ඉන්න මේ එක එක තාලේ දෘෂ්ටීන් වලට සත්තු ගිහිල්ලා නැහැ. උන් දුක් විඳලා නිකන් ඉන්නවා. එක්ක ඔයාලටත් තිබුණේ එහෙම කරන්න. එහෙම වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. සත්තු දුක් විඳලා නිකන් ඉන්න එන උන් මිත්‍යා දෘෂ්ටික නැහැ. සමහර විට සත්තු මිත්‍යා දෘෂ්ටික නැති හින්දා හොඳ වැඩ කරලා හොඳ තැනක ඉපදෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ මිත්‍යා දෘෂ්ටික මිනිත්තුන් කීයටවත් උපදින්නේ නැහැ. මම එහෙම කියන්නේ ධර්මයට අනුව. නියත මිත්‍යා දෘෂ්ටිය නියත වශයෙන්ම නිරේ උපදින කර්මයක් කියලා බුදුහාම පැහැදිලි කළා. නේ? එහෙනම් ඔබ මේක වෙනස් කරගන්න ඕන කරනවා. දෙවෙනි පාර්ශවය තමයි මේ දුක ඇති වෙන්නේ මෙවැනි අදෘශ්‍යමාන ශක්තියින්ගෙන් නෙමෙයි දෘශ්‍යමාන වූ දේවල් වලින් කියලා කට්ටිය කල්පනා කළා. ඇත්තටම ගත්තොත් එහෙම මේ සිද්ධි ටිකමයි. මේ මහ පොළොවේ මේ තියෙන තරු, මේ තියෙන ගස්වැල්, මේ තියෙන ජලය, මේ තියෙන සුළඟ තමයි ඒ කට්ටියත් කිව්වේ. මේ කට්ටිය නම් කරගත්ත මේක දෙආකාරයකට. එකක් තමයි මිනිස්සුන්ට සුබදායක තත්ත්වයන් නැති වෙන නිමිති, මිනිස්සුන්ට අසුබදායක තත්ත්වයන් නැති වෙන නිමිති. අර කට්ටිය මේ ටිකට දෙයියෝ කිව්ව එක විතරයි වෙනස. මේ කට්ටිය මේ ටිකට දෙයියෝ කිව්වේ නෑ. හැබැයි ගත්තේ ඔය ඒ කාණ්ඩායමම තමයි. නේ? මේකේ තමයි පින්නතුනේ තියෙන්නේ සුභාසුභ නිමිති අනුව අපේ ජීවිතේ වෙනස් වෙනවා කියන හිතන මිත්‍යා දෘෂ්ටිය. එහෙම වෙන්නේ නෑ ඇත්තටම. ඒ ඔක්කොම බොරු. දැන් මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියන තුනම 100%ක්ම ප්‍රතික්ෂේප කළානේ. දෙයියෙක් ඇවිල්ලා ඇහුවේ බුදුහාමුදුරුවනේ මනුස්ස ලෝකේ ගැටලුවක් අපේ ලෝකෙට ආව අපිටත් තේරෙන්නේ නෑ. අපිට මේක කියලා දෙන්න කියලා මොනවද මංගල කාරණා කියලා ඇහුවා. එතන බුදුහාමුදුරුවෝ කිව්වා මේ මංගල කාරණා වෙන්නේ දිට්ඨ මංගලත් නෙමෙයි, සුත මංගලත් නෙමෙයි, මුත මංගලත් නෙමෙයි. සරලව කිව්වොත් පෙනෙනේ වගේ නැහැ සුභාසුභ කියලා දෙකක්. ඒකයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඇහෙනේ වගේ නැහැ ඔබට සාර්ථකත්ව වෙන ඇහෙන දේවල් අසාර්ථක වීමට බලපාන සද්ද කියලා දෙකක් නැහැ. දැනෙන දේවල් වල නැහැ. දැනෙනවා නාසයට, දිවට, ශරීරයට, මනසට මේ ආයතන හයටම දැනෙන දේවල් තියෙනවා. ඒ දැනෙන දේවල් වල නැහැ. දැනිච්ච හින්දා දුක වෙන, දැනිච්ච හින්දා සතුට වෙන කියලා නිමිති ඔය අරමුණු වල නැහැ කියලා. සුබ අසුබ නැත්නම් සාර්ථක අසාර්ථක වෙන්න බුදුහාමුදුරුවෝ හඳුන්වා දුන්නේ ක්‍රියාකාරකම් ටික. ඔයාලා හොඳ මිතුරු ආශ්‍රය කරන් හොඳ වැඩ කරන්. නරක මිතුරු ආශ්‍රය කරන්න එපා, නරක වැඩ කරන්න එපා. ආන් එතකොට දියුණු වෙයි කිව්වා. ඒ කියන්නේ මේක ළමයෙක්ට කිව්වොත් හොඳට පාඩම් කරන්න, අභ්‍යාස කරන්න, නැවත නැවත ප්‍රශ්න පත්‍ර කරන්න, එතකොට විභාගේ පාස් වෙයි. ප්‍රශ්න පත්‍ර කරන්නේ නැතුව, අහගන්නේ නැතුව, පාඩම් කරන්නේ නැතුව හිටියොත් ෆේල් වෙයි. ඒක තමයි මේ කිව්වේ. කරුණු ගානක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මංගල සූත්‍රයේ ක්‍රියාවට අදාළ ඵලයක් හැටියට සාර්ථකත්වයේ උපයන්න පුළුවන් කියලා. ඔබ හැසිරෙන්න කොහොමද? අම්මා තාත්තට සලකනවද? සත්පුරුෂය ආශ්‍රය කරනවද? පිළියෙත්තම් පුදනවද? ධර්ම ශ්‍රවණය කරනවද? පිස්සු වැඩ කරනවද? හොඳ සාර්ථක වැඩ කරනවද කියන මේක තමයි පැහැදිලි කළේ. ඒ පැහැදිලි කිරීම තුල වෙනතුනේ ඊටාම දැඩි නිර්දය ප්‍රතික්ෂේප කිරීමක් ධර්මයේ තියෙනවා මේ සුභාසුභ නිමිති පිළිබඳව. දැන් මේකට අයිති කණ්ඩායම් ගොඩාක් ඉන්නවා. හුණු ශාස්ත්‍රයේ අයිති මේකට.
හුණගේ පලාපල අයිති ඒකට. පොත්වල තියෙන්න පුළුවන්, ලිත්වල තියෙන්න පුළුවන්, ඔයාලගේ හිත්වල තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒක ඇත්තක් නෙමෙයි. මේකට තමයි අයිති වාස්තු විද්‍යාවත්. ඒ කියන්නේ ගෙදරින් එළියට එනකොටම පේන්න තියෙන ලිඳක්ද, ගහක්ද, ගලක්ද කියන එක ඔයාලගේ ජීවිතයේ දුකට බලපානවා කියන මිත්‍යා දෘෂ්ටියේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ. දැන් ගේ ඇතුලේ තියෙන දොරවල් ගාන උළුවසු වල වහලේ බර දරන්න බැරි තරම් වැඩි නම් ඒක ප්‍රශ්නයක්. ඒක ඉංජිනේරු විද්‍යාවනේ. හැබැයි දොරවල් ගාන දෙකෙන් බෙදෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් වෙන්න බෑනේ. නේද? දැන් බලන්න එවැනි ගෙවල් පන්සල් වලට පූජා කරනවා. අපි ගියාට පස්සේ මිනිස්සු ඕන තරම් අපිට උදව් කරනවා. අපේ මොකවත් නෙමෙයි. අපේ චරිතය ඇති. අපි පොදු චරිතනේ. එතන මිනිස්සු උදව් කරනවා. ඔයාලා පොදු චරිත නෙමෙයිනේ. ඒ හින්දා අසාර්ථක වෙලා තියෙනවා. මේකට තමයි අයිති ග්‍රහපල. මොකෝ දෘශ්‍යමාන බාහිර බලවේගයන් අපේ ජීවිතයට බලපානවා කියන්නේ. පෘථිවියේ තියෙන ග්‍රහලෝක කවුරුත් හැදුවේ නෑ. ඒ වගේ ඉඳලා කවුරුත් අපිව කන්ට්‍රෝල් කරන්නේ, පාලනය කරන්නේ නෑ. මේ පෘථිවියේ සෞරග්‍රහ මණ්ඩලයේ හැදිච්ච විදිය විද්‍යාව කියනවනේ. සූර්යාගෙන් දියතක් එළියට ඇවිල්ලා ඒක විසිරලා යනකොට ඝනීභවණය වෙලා කැරකෙන හින්දා තමයි මේ ඔක්කොම ග්‍රහලෝක රවුම් උණයි කියන්නේ. ඒ හින්දා මේ මැද හැම එකේම තියෙන්නේ අයන ගෝලයක්. මේ රත් වෙච්ච යකඩ ගුලියක් වගේ එකක් තියෙන්නේ. වටේට තමයි මේක සීතල වෙලා හැදිලා තියෙන්නේ. පෘථිවිය ආසන්නයේ වගේ වායු ගෝලයක් තියෙනවා. අනිත් ඒ වගේ වායු ගෝලයක් නැහැ. ඒව ඈතට ගිහිල්ලා එහෙම තමයි වෙලා තියෙන්නේ. දැන් මෙහෙමනේ ග්‍රහලෝක හැදුණයි කියන්නේ. ඒක කවුරුත් ග්‍රහලෝක හැදුවෙත් නැහැ. එහෙ පාලකයෝ දාලත් නැහැ. එහෙ ඉඳලා මෙහෙට ඉලක්ක කරලා ඔයාලට තට්ටු දානවා වගේ මොකක් කවුරුත් කරන්නේ නැහනේ. නේ? ඒ හින්දා ග්‍රහපල කියලා එකක් ඇත්තටම නැහැ. ඒවා ව්‍යාපාර. ඒවා පේන්නේ තේවා කියලා සල්ලි එකතු කරන කට්ටියගේ ක්‍රියාකාරකම්. දුක පිළිබඳව එහෙම එකක් අදාළ වෙන්නේ නැහැ. නේ? එහෙම එකක් අදාළ වෙනවා නම් බුදුහාමුදුරුවෝ ලෝකවිදුනේ. ත්‍රිලෝකයේම දන්නවා. පෘථුවිය ආරම්භ වෙච්ච හැටිත් කිව්වා. සත්ත්වසූර්යෝග්ගමන සූත්‍රයේදී පෘථිවිය විනාශ වෙන හැටිත් උන්වහන්සේ පැහැදිලි කළා. මේ ලෝකයේ පෘථිවියට අමතරව තව ජීවීන් ඉන්නවා කියලා මුලින්ම හම්බෙන අතීත ඓතිහාසික දේශනාව තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ. ඔය සමන්තා චක්කවාලේසු කියනකොට සමස්ත චක්වල කියනකොට මේ සක්වල නොවන තව සක්වල වල කියවිලා. ඒ වගේම දසසහස්ත්‍රී බ්‍රහ්ම ලෝක වලින් බ්‍රහ්මය ඇවිල්ලා බණහපු කතාව මහා සමය සූත්‍රයේ තියෙනවා. අපේ ලෝකේ තියෙන බ්‍රහ්ම ලෝක 20නේ. රූපාවචර 16ක් සහ අරූපාවචර 4ක්නේ. එච්චර මේ අනිත් ජීවීන් ඉන්න ලෝක. ඇත්තටම මේ ග්‍රහ ලෝක නමේ ජීවීන් නොසිටින්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝක සහස්‍රයක් ගැන දසසහස්‍රයක් ගැන කියලා තියෙනවා. ඒ කියන්නේ ජීවීන් ජීවත් වෙන ලෝක දසසහස්‍රයක් ගැන. උන්වහන්සේ දේශනා. එච්චර දන්න බුදුහාමුදුරුවෝ ආලෝකයේ පරාවර්තනය දන්නේ නැහැ කියන්න බෑනේ. දැන් ග්‍රහ ලෝක ගැන කියනකොට කියන්නේ උපදින වෙලාව අනුව ආලෝකේ දැන් ගයක් ඇතුලේ ඉපදුනා නම් ආලෝකේ වැටෙන්නේ නැහනේ. නේද? දැන් සීත කරලා උපද්දවපුවාම එහෙම වෙන්නෙත් නැහනේ. නේද? මේවා ඔක්කොම මේ වෙලාවල් ඔක්කොම බොරු. ග්‍රහ ශාස්ත්‍රයට සම්බන්ධ නක්ෂත්‍රය කියලා එකක් තියෙනවා. මේකත් එහෙම බොරු. නේද? මේ එකකින්වත් අපේ ජීවිතවල දුක සැප කියන එක තීරණය වෙන්නේ නැහැ. ඒ ඔක්කොම අර දෙවෙනි කාණ්ඩයට අයිති මිත්‍යා දෘෂ්ටි. මොනවද? තමානවන බාහිර තියෙන දෘශ්‍යමාන සාධක අපේ දුකට සහ සැපට හේතු වෙනවා කියලා පිළිගත් ඒවා. මේ සියල්ලම ඇත්ත නෙමෙයි. මම උදාහරණයක් කියන්නම්. අපේ බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ කාලේ නැකත් බලලා පටන් ගත්ත වැඩ ගොඩක් තිබුණනේ. නම තිබ්බේ නැකත් බලලා. එක බමුණෙක් නෙමෙයි බමුණ 108ක් ගෙන්නවා. වැඩි දෙනාගේ කැමැත්තට නම තිබ්බා. නේද? ඔයාලා යන්නේ එක නැකත් බලන කෙනෙක් ළඟට එයා කියන ඕන එකක් හා කියලා පිළි අරගෙන ආවිල්ලා තමයි ඔයාලගේ වැඩ ටික වල කරගෙන යන්නේ. මේ සිද්ධාර්ථට නම තියන්න සුද්ධෝදන රජු බමුණ 108ක් ගේනවා. 108න් වැඩි කැමැත්තට තමයි මේ නම තිබ්බේ. එහෙම බලපු තාත්තා යශෝදරා එක්ක විවාහ වෙද්දී පොරොන්දම් ගලප්පන්න නැතුව ඇද්ද? නැකතක් බලන්න නැතුව ඇද්ද? ඔයාලා හිතන්නකෝ. ගෙට ගෙවිදීම කරද්දී මේ රාජාභිෂේකය කරලා රාජ්‍යත්වයේ පවරන අභිෂේකය කරද්දී ගිහිගේ ඇතුලේ රඳවා ගැනීමේ දැඩි සැලසුම් කරන එක හිටපු සුද්ධෝදන රජුරෝ මේ බමුණන්ගෙන් උපදෙස් අරගෙන නැකත් බලන්න නැතුව ඇද්ද? අනිවාර්යෙන් බලලා තියෙනවා. මොකද දැඩි අනාවැකිය පිළිබඳ බයක් තිබුණානේ. එනිසා ඒ සඳහා කරන්න ඇත්තටම ඍතු තුනට මාලිකා තුනක් හදන්න නැතුව ඇති. බමුණු දුන්න උපදෙස් වලට අනුව මාලිකා තුනක් හදන්න ඇති. ඒක තමයි ඇත්ත කතාව.
මේ සාහිත්‍ය වෙනස් වෙලා ඇති ඕන තරම්. නේ? මතක තියාගන්න ඒ වුණාට ඔය එකක්වත් සාර්ථක වෙලා නැහැ නේද? උන්වහන්සේ විවාහ වුණා 29ක් යනකම් දරුවෝ හිටියේ නෑ. 16 දින විවාහ වුණේ. දරුවා ලැබිච්ච දවසේම විවාහය කඩාකප්පල් වුණා. ඒ කියන්නේ නැකත කියන්නේ සාර්ථක විවාහයකට හේතුවක් නම් හොඳම නැකත් කරුවෝ ගෙනලා විවාහ වෙච්ච මේ විවාහය කැඩෙන්න බෑනේ. හැබැයි කැඩිලානේ. නේ? නැකත කියන්නේ පටන් ගත්ත වැඩේ සාර්ථකව නිමා කරන්න බාර ගැනීම කරවන්න පුළුවන්, පවරන්න පුළුවන් එකක් නම් නැකතක් බලලා පටන් ගත්ත රාජකම පටන් ගත්ත එක මැරෙනකම් රාජ්‍යත්වෙ ඉන්න එපායි. හැබැයි එහෙම වෙලා නැහැ. එහෙම වෙලා නැහැ කියන්නේ නැකත කියන්නේ මේවක් පාලනය කරන සිද්ධිය නෙමෙයි කියන එක. නේද? දැන් බුදුහාමුදුරුවෝ එක වැඩක් පටන් ගන්නවා බෝසත් කාලේ නැකත් බලන්නේ නැතුව. මොකද්ද? බුදු වෙන්න හිතාගෙන ගෙයින් එළියට බැස්ස එක. අපි ඒකට කියන්නේ මහා අබිනිෂ්ක්‍රමණය කියලා. මේ මහා අබිනිෂ්ක්‍රමණය කරේ බුදුහාරන්ගේ තනි වමනාවටනේ. සෝතෝ රජුගේ මැදිහත් උනේ නෑ එහෙනම් නැකතක් බලලා දුන්නේ නෑ. කොයි කකුලද තියන්නේ කියලා මේකේ ලියලා තිබුණේ බෝසතාන් වහන්සේ එළියට බහින වෙලාව. අර නැකත එනකන් කකුල ඔත්තගෙන ගොඩාක් වෙලා බලාගෙන ඉන්න එපා හරි කියනකොට තියන්න නේද? ඒ ප්‍රශ්න මොකුත් තියෙන්නේ නැතුව තමයි මේ වෙලාවේ පටන් ගත්තේ. චන්නෑමති නිදානනේ හිටියේ. අපේ සිද්ධාර්ථ කුමාරයා අද යන්න ඉන්නවා කියලා චන්නෑමති දන්නේ නෑනේ. කාන්තකාසයා දන්නෙත් නෑනේ. ඒකත් ඒ අස්සයා ගාල් කරලා ඇමතියා නිදාගෙන හිටියේ. සිද්ධාර්ථ කුමාරයා විතරනේ මේ තනියෙන් යන්න හිතන්නේ. පණිවිඩයක් යව චන්නට එන්න කියලා. ඔය එන කාල සීමාව තුල මෙයා ගොඩාක් වැඩ කරා. නේද? අර නාටිකාංගනාව හිටපු භූමියට ගියා. ඒ පැත්ත බැලුවා. මෙයාට හිතෙනවා සිද්ධාර්ථට හිතෙනවා රාහුල කුමාරයාත් බලන්න. දොර ළඟටත් ගියා. වඩා ගන්නත් හිතුණයි කියනවා. නේ? ආර්ය පරිේෂණ සූත්‍රයේ සුකුමාල සූත්‍රය වගේ සූත්‍රවල බුදුහාමරගේ මේ කොටස් පිළිබඳ විස්තර තියෙනවා. ඔය ලලිත විස්තරයේ තියෙන මහායානයට සම්බන්ධ බුදුදහම තමයි අපේ ගොඩාක් බුද්ධ චරිතයේ මිනිස්සු දන්නේ. නමුත් ආර්ය පරිේෂණ සූත්‍රයේ තියෙනවා මාතා පිතන්නන් රුදන්තානං. බෝසතාණන් වහන්සේ අම්මා තාත්තා දැනුවත්ව ඒ කට්ටිය අඬමින් වැළපෙමින් ඉද්දි තමයි ගියේ කියලා. මේ සාහිත්‍ය වෙනස් කරලා තියෙන ධර්මය සිද්ධිය ඕන තරම්. මෙතනදී මෙහෙම ඉන්නකොට රාහුල කුමාරයා වඩා ගත්තොත් යසෝදරාවට ඇහැරෙයි. එහෙම වුණොත් යන්න වෙන්නේ නැති වෙයි කියලා තමයි කරන්නේ නැතුව ඉන්නේ. ඔය අතර තමයි එන්නේ චන්නෑමති. ආව ගමන් ගියා මිසක් නැකත් බැලුවේ නෑ මේ ගමනට. හැබැයි අසාර්ථක වුණාද බලන්න. අසාර්ථක වුණාද? නෑ. උන්වහන්සේ එළියට බැත්තේ බුදු වෙන්න හිතාන උන්වහන්සේ බුදු වුණා. ඇයි? උත්සාහය තිබ්බා, කැපවීම තිබුණා. ඒ වෙනුවෙන් උන්වහන්සේ ගවේෂණය කළා. එහෙනම් සාර්ථක වුණා. නැකත කියන්නේ අපේ ජීවිතේ සාර්ථක අසාර්ථකත්වයේ සාධකයක් නෙමෙයි. පින්තුනි ඔබ ඒවට වහල් වෙන්න එපා. ඔබට දැනෙන දුක් කරදර කම්කටොළු වලට නැකත හරි, ග්‍රහලෝක හරි, වස් හරි, සෙත් හරි කියලා එකක් බාහිරින් බලපාන්නේ නැහැ. වත් කවි, තෙත් කවි මේ ඔක්කොම හදාගත්ත සංස්කෘතිය. මේවා පුද්ගලයන් පිළිබඳ තීරණ ගන්න සාධකයක් නෙමෙයි. ඒක මිත්‍යා දෘෂ්ටියකට තමයි අයිති වෙන්නේ. ඊළඟට මේ මිත්‍යා දෘෂ්ටිකයන් විසින් දුකෙන් මිදීම කියලා එක්කත් හොයාගත්තා. මොකද්ද? ග්‍රහලෝක සතුටු කිරීම. මේ බාහිර බලවේග පාලනය කිරීම සඳහා විවිධ ස්තෝත්‍ර පුද පූජා වර්ග. ඒකේ බිලි පූජා තියෙනවා, ඒකේ හෝනියන් කපණේව තියෙනවා, ග්‍රහ පූජා තියෙනවා, නැකත් ශාස්ත්‍රයේ විවිධ චාරිත්‍ර වාර්ථික මේ ඔක්කොම මොනවද? දුකෙන් මිදීම සඳහා ඒ මිත්‍යා දෘෂ්ටිකේ අනුගමනය කරපු මිත්‍යා දෘෂ්ටිකවත් පිළිවෙත්. ඔයාලා මතක තියාගන්න හෝන දන්නේ නැහැ අපි භාෂාවක් කතා කරනවා කියලා. හෝන දන්නේ නැහැ අපි ඉස්කෝලෙන් ඉගෙන ගන්නවා කියලා. අපි බොරුවට තමයි ඌ වැටිච්ච විදිහට එක එක ඒවා මවාගෙන තියෙන්නේ. නේ? ඔය වගේ එක එක කුරුල්ලෝ සම්බන්ධ කරගෙන එක එක විකාර අපේ ඔළුවට අරගෙන වෙනතුනි මතක තියාගන්න ඔය සමස්තයෙන් වෙන්නේ ඔබට ඔබ පිළිබඳ හීනමානයක් ඇති වෙනවා. ඔබට ඔබ පිළිබඳ පෞරුෂය බිඳී යනවා. ඒ වෙනත් බලවේග ඔබ පාලනය කරන නිසා ඔබට මේවා පිළිබඳ බලයක් නැහැ කියලා ඔබ කල්පනා කරනෝනේ. නේ? ඒ ඔක්කොම වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියින්ට. ඔවුන් මේ දුක ඇති වෙන්නේ මේ බාහිර ශක්තියින් නිසාය කියලා හිතාගත්ත දෘෂ්ටියත් මිත්‍යා. ඔවුන් විසින් ඒ සඳහා දුකින් මිදීමට ක්‍රමයක් හඳුනාගත්තා. මේවා සතුටු කිරීම කියලා. ඒකත් මිත්‍යා දෘෂ්ටික තීරණයක්. ඔවුන් විසින් මේවා සතුටු කරන්න අපිට ක්‍රම ටිකක් හඳුන්වා දුන්නා. ඒවත් මිත්‍යා දෘෂ්ටිකයි. ඔයාලා මේවා අනුගමනය කරොත් ඒකාන්තයෙන් යන්නේ සතර අපායයි. මොකද නියත මිත්‍යා දෘෂ්ටියට උරුම සතර අපාය කියලා ධර්මයේ ඊටාම පැහැදිලිව කියලා තියෙන නිසා.
දුක ඇති වෙන්නේ දෙයියෝ ඇති කරවලත් නෙමෙයි. ඒ වගේම මේ බාහිර බලවේගවල බලයකිනු නෙමෙයි. ඊළඟට යන එක තමයි දුක ඇති වෙන්නේ එහෙනම් නිකම්මද? මිනිස්සු හොයවලා බලපු එකක්. එක පාර්ශවයක් කිව්වා උන් නිකම්ම කියලා. නේද? ඒකට කිව්වා අපි අහේතුක අපච්ඡේවාදේ කියලා. දුක ඇති වෙන්න හේතුවක් ප්‍රත්‍යක් නැත කියලා කිව්වා. මිනිස්සු ප්‍රශ්න කළා එහෙම වෙන්නේ කොහොමද කියලා. ඒකට කිව්වා නෑ එහෙම වෙනවා. කොහොමද? මේක වෙන විදිහක් තියෙනවා නියතියක් විදිහ. නියතියක් විදිහට තියෙනවා වෙන විදිහක්. මේ සුනකාත්ම භාවයේ මෙච්චර ගාණක් ඉපදිලා ඊට පස්සේ මේ ආත්මය උපදිනවා. ඒ ආත්ම භාවයේ මෙච්චර ගාණක් ඉපදිලා ඊට පස්සේ අලියෙක් වෙනවා. ඒ ආත්ම භාවයේ මේ මෙහෙම රටාවක් තියෙනවා. රටාවක් තියෙනවා. ඒකට කියනවා නියතිවාදය කියලා. දුර්වල තැන ඉඳලා ටික සංවර්ධනය වෙලා අන්තිමේට මේ අරූපාවචර බ්‍රහ්මලෝක ඉවරුණාට පස්සේ තැනක් නැහැනේ. එතනින් ඉවරයි කිව්වා. මිනිස්සු එහෙම වෙන්නේ කොහොමද කියලා. මෙයාලා උදාහරණයක් කියනවා. ලොකු නූල් බෝලයක් අරගෙන මේ ලොකු නූල් බෝලේ කන්දක් උඩට අරන් ගිහිල්ලා පල්ලමට තල්ලු කරොත් පෙරලිලා ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ඒ නූල් බෝලේ උතලා තිබ්බ ලී හරි මොකක් හරි එක ගැලවිලා යනවනේ මේ නූලෙන් ගැලවිලා. නේ? ආන් ඒ වගේ තමයි මේ ආත්මය ගැලවිලා යන්නේ කිව්වා. නේ? ඔහම ගිහිල්ලා ඉවර වෙයි මොකුත් වෙන කරන්න දෙයක් නැහැ කියලා. එතන මේ මිනිස්සු මේ දන් දෙන්න ඕනේ නැද්ද? පින්කම් කරන්න ඕනේ නැද්ද එතකොට? සිල් රකින්න කියලා එකක් කරන්න ඕනේ නැද්ද කියලා. කිව්වා ඒ මොකවත් කරලා වැඩක් නැහැ. සිද්ධ වෙන්න තියෙන විදිහට. මේකට කිව්වා නියතිවාදය කියලා. ඒ කට්ටිය හඳුන්වා දුන්න මේ ක්‍රමයට කිව්වා අකිරියවාදය කියලා. මොකද මොකුත් කරන්න එපා. පින්පව් කියලා එකක් නැහැ. ඒ වගේම පුද්ගලයන්ගේ මොකුත් වෙනස් වෙන්නේ වෙන්න තියෙන විදිහටම තමයි වෙන්නේ කියලා. මේ කට්ටිය පැහැදිලි කළේ මොන පවක් කළත් පව් සිද්ධ වෙන්නේ. ඒකින් චරිතයට මොකක් බලපාන්නේ. මොකද පුද්ගලයන්ගේ ජීවිතේ සිද්ධ වෙන්නේ නියතයකට අනුව. මොන පිනක් කළත් ඉක්මන් වෙන්නේත් නෑ මේ ගමන. යන වේගයටම තමයි යන්නේ කියලා. මතක තියාගන්න දුකට හේතුවක් නෑ කියලා මේ ඉගැන්වීමත් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ හින්දා මොකුත් කරන්න ඕනේ නෑ කියලා කිව්ව ඔවුන්ගේ ක්‍රමවේදයක් මිත්‍යා දෘෂ්ටිකයි. මේ මොන ක්‍රමයේ අනුගමනය කළත් විශ්වාස කළත් ඔයාලා සතර අපායේ උපදින හේතුව දෘෂ්ටියෙන් ඔබ මිත්‍යා දෘෂ්ටික නිසා. දෘෂ්ටියෙන් මිත්‍යා දෘෂ්ටික ඇත්තෝ හිතන්නේ මිත්‍යා දෘෂ්ටික විදිහටනේ. නේද? කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටික දේවල්නේ. ක්‍රියාකාරකම් කරන්නේ මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාව. ඉතින් අපාය යන්න මෙපාය. නේ? අනිවාර්යෙන් සතර අපායේ යන්න වෙනවා. මොකෝ ඒ තුල තියෙන්නේ වැරදි දේවල්. වැරදි වචන, වැරදි ක්‍රියාකාරකම්. මේ දෘෂ්ටිය තමයි අපේ වචනත් සිතුවිලිත් ක්‍රියාකාරකම සඳහා මුල් වෙන්නේ. නේද? මේ තුන්කොල්ලම සතර අපායේ උපදින පිරිස හැටියට ධර්මයේ විස්තර කරන්නේ. ඊළඟට තව පාර්ශවයක් ඉන්නවා. ඒ පාර්ශවය තමයි එක බෞද්ධයකට ළඟින් යන එකක්. පිටත්තර පුද්ගලයොත් නෙමෙයි, පිටත්තර බලවේගයනොත් නෙමෙයි, අහේතුකවත් නෙමෙයි දුක් වෙන්නේ කර්මයෙන් කියලා පිළිගත් එක. මේක බෞද්ධයන් හිතෙනවා එහෙම තමයිනේ කියලා. නේ? බුදුහාමුදුරන් වතුර ලැබීම නොලැබීමටත් කර්ම විපාක බලපෑවා කියලා ධර්මයේ කියනවා. උන්වහන්සේට තිබුණ හිස රදයටත් කර්ම විපාකයක් බලපෑවේ කියලා ධර්මයේ කියනවා. උන්වහන්සේට තිබුණ කොන්දේ අමාරුවට දේවදත්ත නිරන්තරයෙන් තරහ වෙලා හිටියේ යශෝදරා දාලාව හින්දා නෙමෙයි පෙර තන්තාරේ ඉඳලා එන තත්වයක් හින්දා කියලායි ධර්මයේ කියන්නේ. සැරියුත් මුගලන් දෙනමට මේ තනතුරු දුන්නේ කර්මානුරූප උරුමයන් අනුව. මේ සමස්තයම ගත්තම චක්කුපාල හාමුදුරන්ගේ ඇස් අන්ධ වුණේ ඇස් ලෙඩද බෙහෙත් ගත්තේ නැති හින්දා නෙමෙයි. පෙර ආත්මික කෙනෙක්ගේ ඇස් අන්ධ කරපු නිසා. දැන් මෙහෙම බලපුවාම කර්මය අපේ ජීවිත සිද්ධි වලට සම්බන්ධ බව පේනවා. කර්මය ගැන බුදුහාමුදුරන්ගේ දේශනේ මොකද්ද? කම්ම යෝනි. උපදින්නේ කර්මයට අනුව. ඔයාලා ඉපදිලා ඉන්නේ කොහෙද? කවුරු ළඟද? කාත් එක්කද කියන එක තීරණය වෙන්නේ කර්මයට අනුව. ඇත්ත බුදුහාමුදුරු දේශනා කරනවා. මේ කම්ම බන්දු අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කවුද කියන එක තීරණය වෙන්නේ කර්මයට අනුව. ඔය අම්මා, ඔය තාත්තා ඔබ උරුම කරගත්ත අම්මා තාත්තා මිසක් ඔබ ඔතන හොයාගෙන ඇවිල්ලා තමයි ඇවිත්. ඒ වගේම ඔබේ බිරිඳ, ඔබේ දරුවෝ මේ කවුරුවත්ම මේ ඔබට අහඹු ලෙස මුණ ගැහිච්ච කවුරුත් නැහැ. කවුරු හරි හොයලා දීපු කවුරුත් නැහැ. කර්ම ශක්තියෙන් ඔබට උරුම තැනැත්තිය තමයි ඔබගේ දරුවෝ වෙන්නේ,
බිරිඳ වෙන්නේ, ස්වාමියා වෙන්නේ, අම්මා තාත්තා වෙන්නේ. ඒ විතරක් නෙමෙයි පාරදි කෙනෙක් මුණ ගැහුණත් ඒකටත් කර්ම ශක්තියේ සම්බන්ධයක් තියෙන්න ඕන මේ ධර්මයේ කියන විදිහට. අපිත් එක්ක සම්බන්ධ වෙන සියලුම ආකාරයේ සම්බන්ධතා සඳහා කර්ම ශක්තිය සම්බන්ධයි කියලා ධර්මයේ කියනවා. ඊළඟට කියනවා කම්ම පටිසරණු. අපට ලැබෙන නොලැබෙන දේ ලැබෙන්නේ නොලැබෙන්නේ කර්ම ශක්තියේ සම්බන්ධතාවයක් එක්ක. අපිට ඉඩ කඩන් තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. අපිට හොඳ මිතුරු ඉන්න පුළුවන් නොසිටින්න පුළුවන්. අපිට ඉගෙන ගැනීමේ ශක්තිය තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. මේකට කර්මයේ සම්බන්ධයි. පේනවනේ. මහා ප්‍රාඥ ශක්තියක් තිබ්බ සරියුත් හාමුදුරුවෝ. ඒක ලබන්න පින් කරලා තියෙනවා. මිලින්ද ප්‍රශ්නයේදී නාගසේන හාමුදුරුවෝ වෙච්ච කෙනා පන්සල අතුකාලා කුණු ටික අරන් දාලා එහෙම ප්‍රාර්ථනාවක් කළා තියෙනවා. මේ චුල්ලපන්තකගේ මතක ශක්තිය දුර්වලයි. ඒ ඥානයේ සම්බන්ධයෙන් ලැබෙන නොලැබෙන දේ සම්බන්ධයෙන් වස්තුව ලැබීම නොලැබීමට කර්මයේ බලපානවා කියලා බුදුහාමුදුරුවෝ පිළිගත්තා. ඒ වගේම මෙහෙම කතාවකුත් තියෙනවානේ. පුබ්බේකත හේතුවාදය කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා. පුබ්බේකත හේතුවාදය කියන්නේ පෙර කර්මයෙන් සිදුවේ කියන එකනේ. නේද? මේ පාලි වාක්‍යයේ නෑනේ සියල්ල පෙර කර්මයෙන් සිදුවේ කියලා. තියෙන්නේ පුබ්බේ කත හේතුවාදී. පෙර කරන ලද දෙයින් මේ දුක සැප ආදී සිදුවේ කියන එක. නේද? මතක තියාගන්න පිනතුනේ බෞද්ධයෙකුට ඉතා ආසන්න වුණාට මේක බෞද්ධකින් වෙනස්. මොකද්ද? අපේ ධර්මයේ දුක සඳහා කර්මයේ බලපානවා කියලා නෑ. දුක සඳහා කර්මයේ බලපානවා කියලා. ධර්මයේ කියලා තියෙන්නේ මොකද්ද? උපත සඳහා කර්මයේ බලපානවා. ලෙඩ රෝග හැදෙන්න කර්මයේ බලපානවා. මිනිස්සු අපි ළඟ ඉන්න හෝ අපිට යම් යම් දේවල් වෙන්න කර්මයේ බලපානවා. ඇසුරු කරනකොට ඇතිවෙන පුද්ගල සම්බන්ධතාවල දුබලතා සහ සඵලතා සිද්ධ වෙන්න කර්මයේ බලපානවා. අපිට අවශ්‍ය දේ ලැබෙන්න නොලැබෙන්න කර්මයේ බලපානවා. හැබැයි ඔය හැමතැනදීම දුක් ලැබෙන්නේ නෑනේ. ඒ කියන්නේ සමහර අය මිය ගිහින් ඒ මිය ගිය හැම වෙලාවෙම හැබැයි අපිට දුක් දැනෙනවද? නේද? එතම අපි හොඳටම තරහකාරයවන්න ඥාතිය මැරිලා තියෙන්නේ කියලා. දුකද සතුටුද? අපි එතන දුකටපත් වෙන්නේ සතුටුයි. නේ? අපි හිතමු අපිට සලකපු නැති අපිත් එක්ක වෛර කරපු අපිව දාලා ගියපු අම්මා මැරිලා තියෙන්නේ කියලා. ඒ අම්මට වෛර කරමින් හිටපු දරුවට දැන් දුකද සතුටුද? මං හිතන්නේ දුකක් ඇති වෙයි කියලා. නේ? හැබැයි ඒ මරණයක් තමයි. ඒ මරණය වෙන්න කර්මානුරූප බලපෑමක් වෙන්න ඇති. දැන් කෙනෙක් කොටලා මරපුවාම සමහර අය සතුටු වෙන්නේ යාට එහෙමම තමයි වෙන්න තිබුණේ කියලා. ඒ මරණයක් නේ. නේ? සමහර විට ඥාතීනුත් එහෙම සතුටු වෙනවා. බිරිඳත් එහෙම සතුටු වෙච්ච කතා පුවත් අපි අහලා තියෙනවා. ඔය මිනිහා ඔහොම කවුරු හරි මරපු එක හොඳයි කියලා. මොකෝ තිබිච්ච සමියම් බලපෑම් දුක් වේදනාවක් නිසා. එන ධර්මයට අනුව සෑම මරණයම දුක නෙමෙයි. මොනවද දුක? තෘෂ්ණාවෙන් හිටපු ඒ වගේ මරණයන් විතරයි දුක. දරුවෙක් මරනොත් ඔයාලට දුක දැනෙනවා. ඇයි? ඔයාලා දරුවත් එක්ක ආදරයෙන් බැඳීමක් ඇති කරගෙන හිටපු නිසා. ආදරයෙන් හිටපු පුද්ගලයෙක්ට තුවාල වුණොත් ඔයාලට දුක දැනෙනවා. ආදරයෙන් හිටියා කියන්නේ මේ බැඳීමක්. ආදරයෙන් හිටපු අම්මා තාත්තට ලෙඩක් ඇතුණාම දුක දැනෙනවා. නේ? හැබැයි හැම අවස්ථාවෙදිම එහෙම නේ. ලෝභ අවස්ථාවලදී විතරයි ඒක වෙන්නේ. එහෙනම් අපේ බුදුදහමේ කිව්වේ කර්මයෙන් සිද්ධි නිර්මාණය වෙනවා. තෘෂ්ණාවෙන් දුක නිර්මාණය වෙනවා කියලා. දුකට හේතුව කර්මය නෙමෙයි. දුකට හේතුව වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව කියලා. දුකට හේතුව තෘෂ්ණාව කියලා තමයි බුදුදහමේ උගන්වන්නේ. හොඳට මේක තේරුම් ගන්න ඕන තැන. ඒ කියන්නේ දැන් හිතන බලන්නකො. අපි අකමැති කෙනෙක්. අපේ යාළුවෙක් හැබැයි. අපි අකමැති. එයා එක්ක දිගට ඉන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. අපේ සැලසුමක් තියෙනවා. එයාගේ වරදක් හොයලා එයා අයින් කරන්න. එවැනි කෙනෙක් ඔබගෙන් අමනාප වෙලා අයින් වුණාට දුකක් දැනෙනවද සතුටක් දැනෙනවද බලන්න. හැබැයි අපි ඊටාම බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්. එයා තරහ වෙලා යන්න ගිහිල්ලත් නෑ. හැබැයි අපි අමතන දුරකථනයට එයා උත්තර දෙන්නේ නෑ. අපි යවන්න පණිවිඩයට එයා ලියුමක් එවන්නේ නෑ. අපි හමු වෙනකොට එයා හමු වෙන්නේ නැතුව මග අරිනවා වගේ අපිට දැනෙනවා. එයා දැන් නැත්තරම නැති වෙලා ගිහින්නේ. හැබැයි අපේ බලාපොරොත්තු ගොඩාක් තියනවා. අපට දුක දැනෙනවනේ මේ අවස්ථාවේදී. ඇයි? එතනදී තෘෂ්ණාව තියෙන එකක් අපිට නොලැබී යනවා වගේ දැනෙනවා. අතනදී තෘෂ්ණාව නොතිබ්බ එකක් අපිට නැත්තටම නැති වෙලා යනවා. මේ දුක තියෙන්නේ තෘෂ්ණාව ළඟ. අපේ අම්මලා තාත්තලා කල්පනා කරන්නකො දරුවෙක් අංග විකල දරුවෙක් මරුණාට අපිට දුක දැනෙනවා අඩුයි. කුසේදීම දරුවෙක් මරනම ටිකයි දුක දැනෙන්නේ.
හැබැයි හොඳට ඉගෙන ගත්ත. හොඳ රස්සාවක් කරන දරුවා මැරුණම දුක වැඩියෙන් දැනෙනව නේද? ඇයි? මේ අපේ බලාපොරොත්තු ප්‍රමාණය මේ තුන් දෙනා ගැන තුන් විදියකට තියෙන්නේ. අංග විකල දරුවා ගැන ලොකු බලාපොරොත්තු මොකුත් අපේ නැහැ. ඒ හින්දා යා මැරිලා ගියට එච්චර ගාණක් නැහැ. අපි හිත හදා ගන්නවා. නේ? අර ටිකක් අපිට සලකන්නේ නැති අපිව බලන්නේ නැති දරුවා මැරුණමත් හිත හදා ගන්නවා. බඩේදී දරුවා මැරුණමත් හිත හදාගන්න ලේසි. ටික බැඳීම් ආසාවක් නැති වෙලා තියෙන්නේ. හැබැයි දැන් මේ දරුවා සම්බන්ධයෙන් මට සලකාවි. දැන් මට වැඩ කරන්න දෙයක් නැහැ. එයා දැන් අපිවත් බලා ගනීවි. නේ? එයා ගැන මෙහෙම අපිට කියන්න පුළුවන්. එක්කෙනෙක්ට නෙමෙයි, එක දෙයක් ගැන නෙමෙයි. බලාපොරොත්තු ගොඩාක් තියෙනවනේ. ආන්ගේ බලාපොරොත්තු ගොඩාක් බිඳී යමින් ඒ පුද්ගලයා මරණයටපත් වුණාම දුක වැඩි. මේක ලෙඩ හැදෙද්දිත් එහෙමයි. ඔයාලගේ පළවෙනියටම සුදු වෙච්ච කෙස් ගහ දැකපු දවසේ දැනෙච්ච දුකයි ඊට පස්සේ මුළු කොණ්ඩෙම සුදු වුණාට පස්සේ දැනෙච්ච හැඟීමයි වෙනස් නේද? දැන් පළවෙනි එකේදී අයියචුරු දුක දැනුනේ. ඈ අපි ඒ වෙලාවේ අපිට මේ අත්දැකීම ලැබෙන්නේ අපි වයසයි කියලා, අපි වයෝ වෘද්ධයි කියලා අපි පිළිගත්තේ නැති වෙලාවක. අපි එහෙම පිළිගැනීමක් නැතුව අපි තරුණයි කියලා පිළිගත්ත තරුණ බවට ආස කරපු වෙලාවක වයස බව සංකේතවත් වුණාම දුක දැනෙනවා. ඕනෙම ඔයාලගේ ලෙඩක් මුලින්ම වාර්තාවෙන් මේක ලෙඩක් තියෙනවා ඔයාට දැන් දිගටම බෙහෙත් ගන්න වෙනවා කියලා. කිව්ව දැනෙච්ච දුකයි ඊට පස්සේ දිගටම බෙහෙත් ගත්තී ඒ ගැන කියන ප්‍රකාශනයි වෙනස් නේද? ඇයි? දිගටම ලෙඩේ එකයිනේ. හැබැයි මුලින්ම සිද්ධ වෙන්නේ නිරෝගී කියලා තිබිච්ච තෘෂ්ණාවක් එක්ක ආසාවක් එක්ක රෝගී කියලා ඒ ආසාව බිඳිමින් ලැබිච්ච අත්දැකීමක් ලැබෙනවා නේ. එතකොට ඊට පස්සේ එහෙම නෑ. ඊට පස්සේ අපි ලෙඩ කියලා දන්නවා. පිළි අරගෙන තියෙනවා. මතක තියාගන්න. එහෙනම් මේ ඉපදීම ගැන බැලුවත්, මරණය ගැන බැලුවත්, ලෙඩ දෙහැදීම ගැන බැලුවත් මේවට කර්මානුරූප සම්බන්ධයක් තියෙන බව ඇත්ත. ඒ විතරක් නෙමෙයි කර්මය නොවන සම්බන්ධතාවක් තව හතරක් තියෙනවානේ. ඍතු නියාමයේ, බීජ නියාමයේ, ධම්ම නියාමයේ, චිත්ත නියාමයේ කියලා. කර්මයේ නොවන සිද්ධි ටිකකුත් ඔය සිද්ධි වලට සම්බන්ධයි. ඇඟේ ලෙඩ හැදෙන්න කර්මයේ නොවන තව සිද්ධි 10ක් සම්බන්ධයි කියලා ගිරිමානන්ද සූත්‍රය කියනවා. ඒක ලෙඩ හැදෙන හේතු 11ක් කියනවා. එකක් විතරයි කර්මය. නේ? හැබැයි දුක් දැනෙන්න අපි හැමෝටම අයිති එක් හේතුවක්. ඒ තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව ඇති වෙන්නේ අපි මේවා ගැන හරියට තොරතුරු දන්නේ නැති අවිද්‍යාව නිසා. මේ අවිද්‍යාව නිසා අපේ තෘෂ්ණාව උපදිනවා. මතක තියාගන්න දුකට හේතුව සොයන මිනිසුන් වන ඔබ ඒ සඳහා දුකට හේතුව තෘෂ්ණාවයයි පිළිගද්දි විතරයි ඔබ සම්මා දෘෂ්ටික. දුක ඇති වෙන්න හේතු වන තෘෂ්ණාවට හේතුව අවිද්‍යාවයයි පිළිගන්න ඔබ විතරයි සම්මා දෘෂ්ටික. නේ? අනිත් මොන ක්‍රමයේ පිළිගත්තත් ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. ඒ දෘෂ්ටිය මිත්‍යා නිසා ඔබ අපාය යනවා. එතකොට මෙන්න මේ අවිද්‍යාව නැති කරගන්න බුදුහමෝ ක්‍රමයක් කිව්වා. මොකද්ද? හොඳට සිල්වත් වෙලා, හොඳට සමාධිය වඩලා පංච නීවරණ නැති කරගෙන, හොඳින් විදර්ශනා වඩලා ලෝකයේ පිළිබඳ ඥානය ලබන්න කියලා. ලෝකයේ පිළිබඳ ඥානය ලැබපුවාම අවිද්‍යාව දුරු වෙනවා. එතකොට තෘෂ්ණාව නැති වෙනවා. එතකොට දුක නැති වෙනවා. දැන් මේක උගන්වන සූත්‍ර ධර්මයේ තමයි අපේ ත්‍රිපිටකයේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය. ඒ සූත්‍රයේ පූර්විකාව තමයි මම අද ඔබට දේශනා කළේ. මේ තමයි දුකෙන් මිදීමට තියෙන එකම මඟ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඔය මා පැහැදිලි කළ අපට අදාළ වන දුක් සඳහා මිදීමට තියෙන එකම මඟ සතිපට්ඨානය කියලා. ඒක කියනවා දුක්ඛ දෝමනස්සානං අත්තංගමය. අපිට බලපාන සියලුම ආකාරයේ දුක් සම්පූර්ණයෙන් උගුල්ලා දමන්න පුළුවන්. ශෝක පරිද්දවාන සමතික්කමාය. අපිට දැනෙන මානසික පීඩාවන් සියල්ල සමනය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඥායස්ස අධිගමාය. ඔන්න ඔතන තමයි වැදගත් දේ. මොකද්ද? ලෝකයේ පිළිමද පින්නතුනි දැනට ඔබ දන්නේ ඇත්ත తත්වේ නෙමෙයි හදපු తත්වේ. මේ ලෝකේ දෙකක් තියෙනවනේ. ඇත්තටම පිහිටි ලෝකේ තමයි මිනිත්තු එකතු වෙලා හදපු ලෝකේ. ඔයාලා දන්නේ මේ හදපු ලෝකේ. ඒ හදපු ලෝකේ ගැන හදපු විදියට දන්න එකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඊට අනුව ඒ නිත්‍ය සුන්දර සුඛ ආත්මීය එකක්. හැබැයි යථාර්ථය ඊට වඩා වෙනස්. නේද? ආන්ගේ යථාර්ථය දැන ගැනීමට ඥානය ලබන එක
කරුණු තේරුම් ගන්න එක තමයි සතිපට්ඨාන සූත්‍රය උගන්වන්නේ. ඒකයි මේ කිව්වේ ඥායස්ස අධිගමය කිය. ඒක කරපු කෙනා නිබ්බානස්ස සත්‍ය කිරියයි. මේ සසර දුකෙන් සම්පූර්ණයෙන්ම අත මිදෙන තත්වයටපත් වෙනවා. සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව විස්තර කරන්න මේ වෙලාව ප්‍රමාණවත් නැහැ. අද දහම් දේශනාව ශ්‍රවණය කරන ඔබ කල්පනා කරගන්න ඕන දේ තමයි බෞද්ධයෙක් නම් ඔබ අපේ ජීවිතයේ අදාළ වන ජීවිත සිද්ධිවලට දුක් ඇති වෙන වෙලාවල් වල මේ ජීවිතවලට සම්බන්ධ දෙකක් විතරයි ඔබට පිළිගන්න පුළුවන්. සිද්ධියට සම්බන්ධයි පෙර කර්මය ඇත්ත. දුකට සම්බන්ධ ඔබේ මනසේ තෘෂ්ණාව කියන එක. ඒක පිළිගන්න එකටත් කියන්නේ සම්මාදිට්ඨිය කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දුක් සඳහා මුල් වෙන තෘෂ්ණාවත් අවිද්‍යාවත් නැති කරන්න කියලා. ඉතින් අන්න ඒ සඳහා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ප්‍රායෝගිකව පුහුණු කරන්නන් බවට සෑම බෞද්ධයෙක්මපත් වෙන්න ඕන. එසේ නොවුනොත් ඔබ මේ මනුස්සාත්මේ ප්‍රයෝජන ගත්තා වෙන්නේ නැහැ. ඔබ බෞද්ධ වීමේ ඵල නෙලා ගත්තා වෙන්නේ නැහැ. එසා ඒ උතුම් තත්වයට සිතුවිලි පහළ වෙන්නට මේ පැහැදිලි කිරීම මේ ධර්ම දේශනාව ශක්තියක් වේවා කියන ප්‍රාර්ථනීය ආශිර්වාදයේ අවවාදයේ සිදු කරමින් ධර්ම දේශනාව නිමවටපත් කරනවා. අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කුණ්ඩසාලේ ආර් වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාමත් ගම්පල එලිසබෙත් අලුත්ගමගේ මහත්මිය ඇතුළු සෑම දෙනාමත් බලාපොරොත්තු වෙන පරිදි තමන් නමින් මිය පරලොවගේ දෙමව්පියන් සියලුම අනිකුත් සංසාරගත ඥාතීන්ට මිත්‍රයන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් බවගාමී වශයෙන් සෝපත් වේවා. ඊ타ම ඉක්මන් ආත්ම භාවයකදී උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම වික්‍රමසිංහ පුතණුවන් ඒ වගේම එලිසබෙත් අලුත්ගමගේ මෑණියන් කියන දෙපළ අද දිනේට උපන් දිනේ සමරනවා. ඒ දෙදෙනාට ජීවිතේ ඊටාම නිදුක් නිරෝගීව කරන කියන කටයුතු සාර්ථකව සිද්ධ කරගනිමින් ජීවිතේ සාර්ථක වෙන්නට මේ පින් හේතු වේවා. අධ්‍යාපන කටයුතු සඳහා මේ උතුම් පින ආශිර්වාදයක් වේවා. දහම් දේශනා ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාටත් කඳුරට සේවයේ කාර්ය මණ්ඩලය ඇතුළු මේ සඳහා කිසියම් ආකාරයකින් සහභාගී වන ඔබ සැමට මේ උතුම් ධර්ම දේශනාමය පින්කම යහපත් වූ චින්තනය බෞද්ධ චින්තනය මනස තුළ ශක්තිමත් බවට පත් කරගන්නට හොඳ උපදේශයක් වේවා. ඒ සඳහා සිතුවිල්ලක් වේවා. එපින් බලෙන් උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ මේ පින් ලබාගෙන දිව්‍ය අසවිසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. මෙම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ඉසිපතන ආරණ්‍ය සේනාසනේ හා නෙළුම්දෙණිය ගෝතම විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය ඇසැද්දුමේ කමලසීල ස්වාමින් වහන්සේ. ධර්ම දේශනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේට අපි සියලු දෙනාම සාදුකාරයක් දී නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලැබුවේ ගම්පොළ ගල්පහේ එලිසබෙත් අලුත්ගමගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් කුණ්ඩසාලේ ආර් වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා